නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා මොකක්ද අනේ ඔය අර පාර්ලිමේන්තුවට ගිහිල්ලා කිව්වේ නිදහස් දවසේ රණවිරුව ගණන් ගත්තේ නැහැ කියලා මේ ආණ්ඩුව. ඇයි ඔයා දැක්කේ නැද්ද ත්‍රිවිධ හමුදාව පොලිසිය STF එක සිවිල් අරසක බලකාය මේ හැමෝම මෙතන නියෝජනය කරා කියලා දැක්කේ නැහැ. ඒ විතරක් නෙවෙයිනේ යුද්ධෙන් පස්සේ එක දවසක්වත් සරත් පොන්සේක ඔයාලා ගෙනාවේ නෑනේ ඔය නිදහස් උත්සව වලට. දැන් මේ ජනාධිපතිතුමා දෙපාරම පොන්සේක ගෙනාවනේ එතෙන්ද නේද? ඇයි ඒක දැක්කේ නැද්ද? ඔයාලා ගෙනාවේ කරන්නා කොටයි රොසාන් කුලතිරිකයි විතරයිනේ. ඔයාලා යුද්ධෙන් පස්සේ තිබිච්ච නිදහස් උත්සව වලට ඔතෙන්ට අරගෙන ආවේ රණවිරුවෝ කියලා ඔයාලට කත් අදින කත් ඇදපු ඔයාලා වෙනුවෙන් කඩේ ගියපු තනතුර වෙනුවෙන් වරප්‍රසාද වෙනුවෙන් ඔයාලා වෙනුවෙන් කඩේ ගියපු මිනිස්සු විතරයි ගෙනාවේ. සරත් පොන්සේක කරපු එකම වැරද්ද තාත්තත් එක්ක විරුද්ධව ඡන්දිල්ලපු එක. හේතුව නැතුව අවුරුදු දෙකක් හිරෙත් දාලා තිබුණා. හැම වරප්‍රසාදයක්ම මහිම කරා. පඩියක් නැතුව හිටියා. ලෝකේ හිටපු හොඳම හමුදා නිලධාරී කියලා ඔයාලා කටින් කියපු මිනිස්සයා අඩුම ගානේ පඩියවත් නොදී හිරේ දාලා තිබුණේ මතක නැහැ?